කොරියාවේ ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නත් එක්ක දැන් ඒකාකාරී භාවයත් එක්ක කොරියාවට එන හැමෝගෙම ජීවිත අපි හිතන තරම් සුන්දර නෑ. ඒ කියන්නේ සාර්ථක නෑ. ඔයා වීසා එකක් මාරු කරගත්ත වෙන්න පුළුවන්. තමන් ලබාගත් අත්දැකීම් සහ එක්ස්පීරියන්ස් එක පදනම් කරගෙන ඔයාට හොඳ ලයිෆ් එකක් කොරියාවේ තියෙන්න පුළුවන්. මේ දේවල් නිසා ගොඩක් අය හිතා ලේසියෙන් වංචනික දේවල් වලට අහු වෙනවා. කොරියාවේ ගොඩක් චිංගු සගිනන් පම්බොබ් කියලා ඇප් ගොඩාක් තියෙනවා. මිතුරයන් අඳුර ගන්න පුළුවන් ඇප් જાති. ඉතින් ඔයාලා ගොඩක් දන්නවා ඇති ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්ටත් ඕස්ට්‍රේලියාවේදී මේ දේ වුණා. ඉතින් මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කොරියාවේ තියෙනවා ගොඩක් ඇප් જાති. මිතුරන් හඳුනා ගන්න පුළුවන්, යාළුවන් හඳුනා ගන්න පුළුවන්, පෙම්වතුන්, පෙම්වතියන් හොයා ගන්න පුළුවන් ඇප් જાති ගොඩක් කොරියාවේ තියෙනවා. ළඟම අය නම් දොන්නේ චිංගු කියලා කියනවා. චිංගු සගිනන් පම්බොබ් කියලා වෙබ්සයිට් වගේම ඇප් જાති ගොඩාක් තියෙනවා. මේ වගේ විවිධ වංචනිකයනොත් මේ වගේ දේවල් හදාගෙන ඔයා හරහා ගනුදෙනු කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න. ඔයා කොරියාවේදී හම්බ කරලා එකතු කරගන්න මුදල් නිකන් වංචනිකයන්ට දීලා ඔයා රැවටෙන්න යන්න එපා. මේවා කරන්නේ කවුද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා කොරියාවේ සයිබර් පොලිසියටවත් කොහෙටවත් කාටවත් හොයාගන්න බෑ. මොකද මේවා කිසි දෙයක් තොරතුරක් සාක්ෂියක් ඉතුරු වෙන්නේ නැති වෙන්න තමයි මොවුන් මේ දේවල් කරන්නේ. ඒක නිසා ඔයාලා කොරියාවේදී හම්බ කරන මුදල් ඔයා ගොඩක් පරිස්සමෙන් භාවිතා කරන්න. මොකද මේ ඇප්ස් වලින් සහ මේ ලින්ක් වලින් ඔයාලව වැරදි දෙයකට පොළඹවගෙන ඔයාව ඒ දේවට යොමු කරගන්න උත්සාහ කරන පිරිස් වැඩි වෙලා තියෙනවා. මේ දේවල් වලලා ඔයා වැරදි දෙයකට පෙළඹිලා විශාල මුදලක් මේ ගනුදෙනුකරුවන්ට දීලා ඔයාගේ වටිනා මුදල් නැති කරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා කොරියාවේ ජීවිතේ අපි හිතන තරම් ලේසි නෑ. හිතා බුද්ධියෙන් කටයුතු කරන්න. කොරියාවේ මේ සෝෂල් මීඩියා ඇප් පාවිච්චි කරනකොට සහ මේවා අත්හදා බලනකොට ගොඩක් පරිස්සම් වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.